Good morning. අද අපි ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ සුන්දර කඳුපන්තියක් මැදේ පිහිටි ඉතාමත් පෞරාණික සහ ආධ්‍යාත්මික වටිනාකමක් ඇති ස්ථානයක් වන ගටබරු රාජමහා විහාරය වෙතයි. මුහුදු මට්ටමේ සිට අඩි 1500කට ආසන්න උසකින් පිහිටා ඇති මෙම විහාරස්ථානය රක්වාන කඳුපන්තිය සහ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත සුන්දර පරිසරයක වටවී තිබෙනවා. ඉතිහාස කතා අනුව මෙම විහාරස්ථානයේ ආරම්භය වලගම්බා රජුගේ යුගය දක්වා දිව යන බව විශ්වාස කරනවා. රජතුමා සැඟවී සිටි කාලයේ ආරක්ෂාව ලැබුණු ගල්ලෙන් ආශ්‍රිතව පසුව මෙම පුදබිම ඉදි කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එමෙන්ම ගටබරු දෙවියන් හෙවත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වෙන් වූ දේවාලයද මෙහි පිහිටා තිබෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් බොහෝ දෙනෙක් සිය භාරාහාර සහ ප්‍රාර්ථනා ඉටු කර ගැනීම සඳහා මෙහි පැමිණෙනවා. මේ ස්ථානයට පැමිණෙන විට ආගමික වටිනාකම පමණක් නොව අවට පෙනෙන අපූරු කඳු දර්ශන සහ සොබාදහමේ නිස්කලංක බවත් ඔබට අත්විඳින්න පුළුවන්. ගටබරු රජමහා විහාරස්ථානයේ අද දවසේ අපේ සංචාරය මෙතනින් නිමාවට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ තවත් සැඟවුණු සුන්දරත්වයන් සොයා යන තවත් අපූරු ගමනකින් නැවත හමුවෙමු. මේ The Solo Trail.